හෙළේ මහා රාජවංශයේ පළමු රජු වූ විජය රජු යක්ෂ ගෝත්‍රික කුවේනියගේ සහය ඇතිව හෙළේ බලය ලබාගත්තා. කලක් ඔවුන් සතුටින් කල්ගෙව් නමුත් කුමන්ත්‍රණයකින් කුවේනි රැජින නෙරපා හැරියා. මම ඔබටත් උඹේ පරම්පරාවටත් ශාප කරනවා. ඇයගේ මේ ශාපය දිවිදෝෂය නම් විය. කුවේනියගේ මේ ශාපය පරම්පරා ගණනාවකට බලපෑවේය. සක්‍ර දෙවියන්ගේ අවධානය රෝගාතුර වී සිටින පඬුවස්දෙව් රජුට යොමු වුණා. මේ රෝගය සනසිය හැක්කේ මලෙන් උපන් මලය රජුට පමණි. රාහු, ඔබට මෙය බාර කරනවා. රහු අසුර විශාල ඌරුවෙක් වී රාජ උද්‍යානය විනාශ කළේය. කෝපාවිෂ්ට වූ මලය රජු ඌරා පසුපස හඹායයි. මලය රජු විදින ලද හීයෙන් ඌර ගලක් බකට පත්විය. එදා මලය රජු කළ 65 මංගල්‍යයෙන් දිවිදෝෂය සුවවිය. එදා මලය රජු කළ 65 මංගල්‍යයෙන් අද කොහොඹා කන්කාරිය ඩම්විය.